2026 අවුරුද්දේ ස්ටඩි අබ්‍රෝඩ් ඔප්ෂන් එකක් සිලෙක්ට් කරගන්න ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්ට වැදගත් වෙන කරුණු ටිකක් අද අපි ෂෙයා කරන්න හිතුවා. පළවෙනි කරුණ තමයි ඔයා ඇප්ලයි කරන ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරගන්න එක. ඔයා O level or A level කම්ප්ලීට් කරපු ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ඉන්ට්‍රස්ට් ෆීල්ඩ් එකෙන්ම බැචලර්ස් or ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එකක් එක්ක ප්‍රොසීඩ් කරන්න. එතකොට ඔයා බැචලර්ස් ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරපු ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයා දැනට ස්ටඩි කරගෙන ආපු ෆීල්ඩ් එකෙන්ම කන්ටිනියු කරන්න. කරගෙන ආපු ෆීල්ඩ් එකෙන්ම කන්ටිනියු කරන එකේදී තියෙන වටිනාකම තමයි වගේ වීසා ග්‍රාන්ට් වෙද්දී වැලියු එකක් ඒකට ඇඩ් වෙනවා. දෙවෙනි පොයින්ට් එක තමයි බජට් එක. ගොඩක් ස්ටුඩන්ට්ස්ලා කන්සිඩර් කරන්නේ නැති පොයින්ට් එකක් තමයි බජට් එක කියලා කියන්නේ. ස්ටුඩන්ට්ස්ලා ඇවිල්ලා ඔෆර් යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරලා ඔෆර් ලෙටර් එකක් ප්‍රොසීඩ් වුණාට පස්සේ තමයි බජට් එක ගැන කන්සිඩර් කරන්නේ. හැබැයි ඒක වැරදි. මොකද හේතුව බජට් එක තමයි අපි අනිවාර්යයෙන්ම කන්සිඩර් කරන්න ඕන පළවෙනි කාරණාව. බජට් එකෙන් තමයි ඩිසයිඩ් කරන්න පුළුවන් ඔයා මොන කන්ට්‍රි එකකටද ඇප්ලයි කරන්න කියලා. අපි හිතමුකෝ ඔයා කැල්කුලේට් කරගත්තා කියලා ඔයාගේ බජට් එක. අන්න එතනදී අපිට පුළුවන් ඔයාට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න මොන කන්ට්‍රි එකකටද ඔයාට යන්න පුළුවන් කියලා. සමහර ස්ටුඩන්ට්ස්ලා කැමති PR opportunity එකක් available වෙලා තියෙන කන්ට්‍රි එකකට ඇප්ලයි කරන්න. මොකද එතකොට එයාලට after the studies PR eligible job එකක් කරාම එයාට පුළුවන් PR පාත්‍රයකට eligible වෙන්න. හැබැයි ඒ අතර තවත් සමහරක් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. එයාලා කැමති higher studies වලට study abroad option එකක් select කරගෙන තමන්ගේ තියෙන personality එක තමන්ගේ තියෙන strength අනේ සියලුම දේවල් improve කරගෙන back to ලංකාවට ඇවිල්ලා තමන්ගේ දෙයක් හෝ වෙන job එකක් එක්ක join වෙන්න. ඔන්න ඔය කියන options වර්ග දෙකටම ගැලපෙන countries අපි ගාව available වෙලා තියෙනවා. ඔයාට ඕනේ ඔප්ෂන් එක මොකක්ද කියලා සිලෙක්ට් කරගත්තා නම් අපිට පුළුවන් ඔයාව ගයිඩ් කරන්න ඔයාට යන්න තියෙන හොඳම කන්ට්‍රි එක මොකක්ද කියලා. තුන්වෙනි පොයින්ට් එක තමයි යුනිවර්සිටි එක. ඔයා පළවෙනියටම බජට් එක කන්සිඩර් කරාට පස්සේ හිතන්න ඕන දෙවෙනි පොයින්ට් එක තමයි ඔයා සිලෙක්ට් කරගන්න යුනිවර්සිටි එක මොකක්ද කියලා. ඔයාගේ බජට් රේන්ජ් එක ඇතුලේ ඩිෆයින් වෙන යුනිවර්සිටි එකකට තමයි ඔයා අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න ඕනේ. මේ ඇප්ලයි කරන්නේ බැචලර්ස් ඩිග්‍රී එකක් කරනවා. ට අවුරුදු 3ක් යුනිවර්සිටි එකට පේ කරන්න වෙනවා. පළවෙනි සෙමිස්ටර් එක පේ කරලා ගියාට පස්සේ ස්ටුඩන්ට්ස්ලාට ඉතුරු සෙමිස්ටර්ස් වලට හැම මාස 6කට සැරයක් ඕ වේවා මාස 3කට සැරයක් ඔයාට අනිවාර්යයෙන්ම පේමන්ට් එකක් කරන්න වෙනවා. එතකොට ඔයාගේ බජට් එකට ගැලපෙන විදිහට සිලෙක්ට් කරගන්න ප්‍රෝග්‍රෑම් එකෙන් ඔයාට මැදදී ප්‍රොසෙස් එක නතර කරගන්න නැතුව ඔයා higher studies finalize කරගන්න ඔයා හරියට යුනිවර්සිටි එකක් තෝරගත්තොත් ඔයාට හැකියාව තියෙනවා. මේ කරුණු ටික ඇනලයිස් කරගෙන ඔයාට පුළුවන් successful study abroad journey එකකට ඇතුළත් වෙන්න. Study abroad with confidence. MG Education Consultancy.